ඉතින් කොහොමද ගයිස් අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ අපිට ලස්සනට ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන සම්පූර්ණයෙන්ම AI යූස් කරලා අපිට මේ ප්ලැට්ෆෝම් එක කරහා ෆොටෝ ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේ ප්ලැට්ෆෝම් එකෙන් ජෙනරේට් කරගත්ත රියල් ෆොටෝ වගේක්. ඉතින් මේක අපිට ග්‍රැෆික් ඩිසයින් ෆොටෝ ඒ වගේම රියලිස්ටික් ෆොටෝ කැමරාමන් ෆොටෝ මේ වගේ ඕන විදියක ෆොටෝ ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අද වීඩියෝ එකේදී කතා කරනවා මම මේ විදිහට AI tool එක කරහා ෆොටෝ ජෙනරේට් කරගන්න කොහොමද කියලා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. අපේ channel එක කරහා ඔයාට මෙන්න මේ වගේ ටෙක් වීඩියෝස් දිගටම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම පහලින් subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. මේ ටික කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට කොහොමද මේ විදිහට ෆොටෝ ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මම අද කතා කරන්නේ මෙන්න මේ leonardo.ai කියන වෙබ්සයිට් ෆොටෝ ජෙනරේටර් AI platform එක ගැන. ඉතින් මේකට එන්න පුළුවන් link එක මම පහලින් දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට Google එකේ type කරන්න පුළුවන්. දැන් display එකේ වැටෙනවා ඇති. මෙන්න මේ name එක ඔයා Google එකේ type කරන්න. type කරාට පස්සේ ඔයාට මේ වගේ platform එකක් බලා ගන්න පුළුවන්. leonardo.ai කියලා තමයි මේක තියෙන්නේ. මම ඔයාලට Google එකේ type කරලා පෙන්නන්නම්. මේ විදිහට leonardo.ai image generator කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේක ක්ලික් කරලා ඔයා මේ වෙබ්සයිට් එකට එන්න ඕන. ආවට පස්සේ මුලින්ම ඔයා මේකට account එකක් හදාගෙන ඉන්න ඕන. මේ විදිහට උඩින් බලා ගන්න පුළුවන් launch app කියලා මෙතෙන්ට ගිහිල්ලා ඔයාට ඔයාගේ Gmail address එකක් හරහා මේකට log වෙන්න ඕන. අනිවාර්යයෙන්ම account එකක් හදා ගන්න ඕන. ඉතින් මේ වෙනකොට මම මේකේ account එකක් හදාගෙන තියෙන්නේ. ඒක නිසා මම මගේ account එක තමයි දැන් log වෙලා ඉන්නේ. ඉතින් log වුණාට පස්සේ අපිට back in area එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ කලින් ජෙනරේට් කරගත්තු ෆොටෝ කිහිපෙකුත් අපිට පහලින් දීලා තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් ඒවත් බලලා අයිඩියා එකක් අරගන්න පුළුවන් මේකේ මොන වගේ ෆොටෝද අපිට ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම දැකපු විදිහට ගොඩක්ම රියල් ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් මේක AI platform එක. මොකද මම ෆොටෝ ජෙනරේට් කරන platform කිහිපයක් එක්කම වැඩ කරනවා. ඉතින් ඒ platform අතරින් මේ Leonardo AI එක ගොඩක්ම රියලිස්ටික් විදියට අපිට ෆොටෝ ජෙනරේට් කරලා දෙනවා අපේ ප්‍රොම්ප්ට් එකට මැච් වෙන විදියට. ඉතින් මම හිතන්නේ ගොඩක් ලස්සන ප්‍රොම්ප්ට් මේකෙන් අපිට දෙනවා ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන් විදියට. ඉතින් බලමු කොහොමද කරන්න කියලා මේක. මෙන්න මෙතන උඩම තියෙනවා image creation කියලා ඒරියා එකක්. ඉතින් මෙන්න මෙතෙන්ට අපි එන්න ඕන. ආවට පස්සේ මෙන්න මේ වගේ තැනක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පහළට ගිහිල්ලා මම පෙන්නන්නම්. මෙතන පහළ තියෙන මම දැනට මේ වෙනකොට මේ සයිට් එක කරා ජෙනරේට් කරගත්ත ෆොටෝ කිහිපයක්. ඉතින් මෙතන තියෙන්නේ මම thumbnail එකක් හදන්න ෆොටෝ එකක් ජෙනරේට් කරගත්ත මේකෙන් graphic design දාලා තමයි මම මේක හදාගත්තේ. ඒ වගේම පහළට ගියාට පස්සේ අපිට තා බලා ගන්න පුළුවන් මේ realistic මගේ තව අලුතෙන් හදන වීඩියෝ එක මේ වගේ ෆොටෝ වගේක් මම ජෙනරේට් කරගත්ත මේ කරා ඉතින් බලා ගන්න පුළුවන් මේකේ ඇත්තටම රියල් පෙනුමක් තියෙනවා. ඇත්තම ගෑනු කෙනෙක් වගේ අපිට මේකේ ෆොටෝ ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විතරක් නෙවෙයි තව ෆොටෝ මම මේකේ ගොඩක් ෆොටෝ ජෙනරේට් කරගෙන තියෙනවා. ඒකට බලා ගන්න පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම ලස්සනට අපිට හදලා දීලා තියෙනවා මේ වගේ ෆොටෝ වල. ඉතින් කොහොමද මේක කරන්නේ බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් මේකේ පැත්තෙන් අපිට settings ටිකක් තියෙනවා හදා ගන්න. මෙන්න මෙතන model කියන එක ටච් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක අපිට support කරන ෆොටෝ මොඩල් මොනවද කියලා. ඉතින් මෙන්න මෙතන මේ cinematic කිනෝ කියන එකෙන් අපිට ගොඩක් ෆිල්ම් වලට එහෙම ගන්න රියල් ෆොටෝ ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ස්ටොක් ෆොටෝග්‍රැෆි කියන එකනොත් අපිට රියල් ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම ඒ දෙක අරහා ජෙනරේට් කරගත්ත ෆොටෝ. මේක තියෙන්නේ මේ සිනමැටික් view එකෙන් මම ගත්ත ෆොටෝ. ඒ වගේම ස්ටොක් ෆොටෝග්‍රැෆි වල මේ තියෙන්නේ ස්ටොක් ෆොටෝග්‍රැෆි කියන එක දාලා මම හදාගත්ත ඒවා. ඉතින් ඒ දෙකෙන් අපිට ගොඩක් රියලිස්ටික් විදියට ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ graphic design, concept art කියන එකේ මේවයි අපිට graphic පැත්තට බර වෙන්න ෆොටෝ ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා මේවා try කරලා බලන්න අපිට free වැඩ කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන cinematic කිනෝ කියන එක දැන් අද ඔයාලට දාලා පෙන්නන්නම්. ඊට පස්සේ මෙන්න මෙතන style කියන එකටත් අපිට වැටෙනවා අපි තෝරගන්න එක. ඊට පස්සේ මෙතන constraint කියන එකේ අපිට high කියන එක දෙන්න. එතකොට ලස්සන කලර් කවලම් වෙච්ච ෆොටෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ quality කියන එක දාන්න බෑ. මේක අප්ඩේට් කරොත් විතරයි අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අපිට කැමති ratio එක තෝරන්න පුළුවන්. ඒ කියන්නේ short video එකක් හදනවා නම් ඔයා මෙන්න මේ මෝ කියන එක ගිහිල්ලා මේ TikTok කියන එක දෙන්න. එහෙම නැත්නම් ඔයා 16:9 YouTube එකට වගේ වීඩියෝ හදනවා නම් මේ වගේ 16:9 ඒරියා එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊට පස්සේ TikTok වගේ හදනවා නම් මෙන්න මේ වගේ TikTok YouTube short වගේ හදනවා නම් ඔයාට මෙන්න මේ වගේ
accept ratio එකක් 9:19 accept ratio එකට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එකපාර ෆොටෝ 4ක් ජෙනරේට් කරගන්න පුළුවන් මේකෙන්. ඔය ටික තමයි අපිට සෙටිං වල හදාගන්න තියෙන්නේ. ඉතින් මේක මට එකක් කියන්න අමතකුණා. අපිට දවසට ක්‍රෙඩිට් 150 ප්‍රමාණයක් හම්බ වෙනවා හැමදාම. දවසට අලුතෙන් ක්‍රෙඩිට් 150 ගාන ඇඩ් වෙනවා. ඉතින් එක ෆොටෝ එකක් ජෙනරේට් කරන්න ක්‍රෙඩිට් 14ක ප්‍රමාණයක් අපිට බය වෙනවා. ඉතින් ඒක නිසා අපිට සාමාන්‍යයෙන් දවසට ෆොටෝ 10ක් 15ක් විතර මේක හරහා ජෙනරේට් කරගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට අප්ඩේට් කරන්න පුළුවන් ඕන නම් පැකේජ් එකක් අරගන්න පුළුවන්. එතකොට දවසකට හම්බෙන මාසෙකට හම්බෙන ටෝකන් ප්‍රමාණය වැඩි වෙනවා. ඩොලර් 10ක් දුන්නොත් අපිට මාසෙට ටෝකන් 8500ක් හම්බ වෙනවා. මේ වගේ ලොකු ෆොටෝ ප්‍රමාණයක් ජෙනරේට් කරගන්න පුළුවන් ඔයා පැකේජ් එකකට යනවා නම්. ඉතින් ඕන් නැහැ එහෙම යන්න. ඔයාට දවසට හම්බ වෙන ෆ්‍රී ක්‍රෙඩිට් ටික පාවිච්චි කරලා මේකේ ෆොටෝ එකක් ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බලමු ෆොටෝ එක ජෙනරේට් කරගන්න කොහොමද කියලා. මම දැන් ප්‍රොම්ප්ට් එකක් මේකට දෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ෆොටෝ එකට අයිඩියා එකක් අපිට දෙන්න ඕන. මම දෙනවා මේකේ cute cat කියලා. මේලා පොඩි ප්‍රොම්ප්ට් එකක් මම නිකන් වචන දෙක තුනක් විතරයි දුන්නේ. දීලා මෙතන ජෙනරේට් කියන එක මම දෙනවා. මේක 16:9 රේෂියෝ එකෙන් තිබුණේ. පොඩි වෙලාවක් යනවා අපිට ෆොටෝ එක ජෙනරේට් වෙන්න. ඊට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ෆොටෝ එක ජෙනරේට් වෙනවා. අපිට ෆොටෝ 4ක් එකපාර හම්බ වෙනවා. ඉතින් බලමු මොන වගේ ෆොටෝ එකක්ද අපි දුන්න විදිහට හම්බ වෙන්නේ කියලා. ඉතින් ඔන්න ෆොටෝ 4 අපිට ඇවිල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඇත්තම පූසෙක් වගේ අපිට පූසොන්ගේ ෆොටෝ කිහිපයක් අපිට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයා කැමති ෆොටෝ එකක් මේකෙන් තෝරගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි මේ විදිහට මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් මේක YouTube short එකක් වගේ හදනවා නම් මෙතනින් accept ratio එක වෙනස් කරගන්නත් පුළුවන්. ඔයාලට තව try කරලා බලන්න මෙන්න මෙතනින් මේක වෙනස් කරලා බලන්න. ඔයාලට එක එක જાතිය ෆොටෝ ජෙනරේට් වෙනවා බලා ගන්න පුළුවන්. මම ස්ටොක් ෆොටෝග්‍රැෆි කියන එක දාලාත් ඔයාලට එකක් ජෙනරේට් කරලා පෙන්නන්න. ඉතින් ඔයා ChatGPT වගේ මොඩල් එකක් පාවිච්චි කරලා prompt එකක් අරන් එනවා නම් ඒකේ විස්තර කරලා ඔයාලට prompt එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මම coin එක පාවිච්චි කරන්නේ. ඉතින් ChatGPT වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට prompt එකක් ලියා ගන්න. ඉතින් මෙතනින් ඔයා ඕනනම් type කරගන්න ඔයාලට ඕන prompt එකක් ජෙනරේට් කරගන්න පුළුවන් මේක හරහා. මම මේ විදිහට prompt එකක් දැන් හදා ගන්නවා ෆොටෝ එකක් හදා ගන්න. මම ඕන type කරගත්ත ශ්‍රී ලංකන් demon image ශ්‍රී ලංකාවේ යකෙක් ගැන මට ෆොටෝ එකක් හදලා දෙන්න prompt එකක් දෙන්න කියලා මම මෙතන මේක type කරනවා give me prompt කියලා. එතකොට මෙයා අපිට prompt එකක් හදලා දෙනවා. ඒ prompt එක අපිට Leonardo එකට දාලා ලස්සන ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මොකද මම ඉස්සෙල්ලා cute cat කියන එක විතරයි දුන්නේ. එතකොට නිකම්ම පූසෙක් විතරයි අපිට හදලා දෙන්නේ. අපිට මෙතන විස්තරාත්මක prompt එකක් දෙනවා නම් එයා අපිට ලස්සන ෆොටෝ එකක් හදලා දෙනවා. අපේ විස්තරය අනුව. ඉතින් ඔන්න මම prompt එක ලියාගත්තා දැන්. මේ විදිහට අපිට prompt එක ලියා ගන්න පුළුවන්. මේ coin එක එහෙම නැත්නම් ChatGPT පාවිච්චි කරලා මම ඒ prompt එක අරන් ආවිල්ලා මෙතෙන්ට paste කරනවා. paste කරලා මෙන්න මෙතන generate කියන එක දෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් credit ප්‍රමාණයක් අපෙන් අඩු වෙනවා. credit 14ක් එක ෆොටෝ එකකට අඩු වෙනවා. ඊට පස්සේ මේ විදිහට ෆොටෝ එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට මොකක් හරි ChatGPT model එකක් පාවිච්චි කරලා prompt එකක් විස්තර ඇතුව ලියන් ආවොත් අපි normal prompt එකක් දෙනවට වඩා ලස්සනට ලියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒකත් ඔයා මතක තියාගන්න. මේකේ වැඩ කරන් යනකොට ඉතින් බලමු මොන වගේ prompt එකක් මොන වගේ ෆොටෝ එකක්ද අපිට මේකෙදි generate කරලා දෙන්නේ කියලා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන රියලිස්ටික් ෆොටෝ එකක් අපිට ජෙනරේට් කරලා දීලා තිනවා. මේක මම ස්ටොක් ෆොටෝග්‍රැෆි කියන එක දාලා හදාගත්තේ. මූණ පාට කරපු අන් දෙකක් තියෙන ඔන්න මිනිස්සෙක් අපිට හදලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි දෙන prompt එක අනුව ඕනම විදිහේ image එකක් මේක කරා ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේ ෆොටෝ එක කොච්චර රියලිස්ටික්ද කියලා. ඉතින් අනිත් ජෙන AI platform වලට වඩා මම දකින විශේෂත්වය තමයි මේක ගොඩක් රියලිස්ටික් ෆොටෝ අපිට ජෙනරේට් කරගන්න පුළුවන් මේක හරහා. ඉතින් ඔය විදිහට තමයි වැඩ කරන්නේ මේ AI generator එක. ඔයා මෙතනින් අනිත් ඒවා try කරලා බලන්න. animation, concept art, graphic design මේවා දාලා බලන්න. ඔයාලට ලස්සන ෆොටෝ මේක කරා ජෙනරේට් කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න අද කතා කරේ මම මෙන්න මේ Leonardo AI එකෙන් ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනම් අනිවාර්යයෙන්ම පහලින් like එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඉස්සරහටත් මම මේ වගේ තව වීඩියෝස් ඔයාලට අරන් එනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ඔයාලට AI platform ගැන මේ වගේ AI වීඩියෝස් හදන විදි ගැන ඔයාලට ඉස්සරහට මගේ channel එක කරා තවත් විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් අපේ Telegram group එකට පහලින් join වෙන්න මම link එක දාලා තියන්නම්. අප්ඩේට් ඔයාලට ඒකිනුත් දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් අපි ඉක්මනට තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.